මේ වීඩියෝ එක මෙවර ඕලෙවල් එක්සෑම් එකට ෆේස් කරන ඔයාල වෙනුවෙන් ඉංගලිෂ් පාස් පේපර් ඩිස්කෂන් සීරීස් එකක පළවෙනි වීඩියෝ එක තමයි මේ විදිර මම අරගෙනෙන්නේ. ඉතින් මේක වීඩියෝ සීරීස් එකක් විදිහට ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට ඉන් ඩීටේල් එක්ස්පලනේෂන් එකක් සමගින් කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මුලින්ම බලමු මේ ෆස්ට් පේපර් එකේ ටෙස්ට් 1 කියලා තියෙන මුල්ම ප්‍රශ්නයේ මොනවද අපිට කරන්න කියලා දීලා තියෙන උපදෙස් කියලා. ඉතින් ප්‍රශ්නයක් කියවලා ඒක කරන්න තියෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න එක ගොඩක් වැදගත්. Match the following pictures with the statements given below. Write the letter of the most suitable picture in the box given against each statement. The first one is done for you. ඉතින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම කුමන මට්ටමක තිබ්බත් මේ ෆස්ට් පේපර් එක කියලා කියන්නේ ඉතින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම කුමන මට්ටමක තිබුණත් මේ ෆස්ට් පේපර් එක කියලා කියන්නේ ඔයාට ලකුණු ගොඩක් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙන පේපර් එකක්. Match the following pictures with the statements given below. මේ දීලා තිබෙන පින්තූර ගලපන්න කියලා කියනවා මැච් කරන්න කියලා කියනවා with the statements given below. පහදින් දක්වා තිබෙන statements ප්‍රකාශයන් සමග write the letter of the most suitable picture in the box given against each statement. ඉතින් මේ ප්‍රකාශනයේ ඉදිරියෙන් දක්වා ඇති කොටුවෙහි එම ස්ටේට්මන්ට් එකට අදාළ පික්චර් එකේ ලෙටර් එක ලියා දක්වන්න කියලා තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක උපකාරී කරගෙන ඔයාට අදහසක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නයට මොන විදිහේ පිළිතුරුද බලාපොරොත්තු වෙන්නේ කොහොමද පිළිතුරු සපයන්න ඕනි කියලා. ස්ටේට්මන්ට් නම්බර් 2 එකේ තියෙනවා caution elephants are crossing. ඒ කියන්නේ අලින් පාර මාරු වෙන ස්ථානයක් ඉදිරියෙන් තියෙනවා කියලා දක්වා තිබෙන ආකාරයේ පින්තූරයක්. ඉතින් අපිට මේ පික්චර්ස් අතරින් පික්චර් B එක තමයි elephant crossing එකක් දක්වා තිබෙන පික්චර් එක. Statement number 3 එකේ තියෙනවා danger beware of crocodiles. Danger අනතුරුදායකයි beware of crocodiles. කෙඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න. ඉතින් මේ පික්චර්ස් අතරින් අපිට දකින්න පුළුවන් පික්චර් E එක තමයි මෙතනට එන්න ඕනේ ආන්සර් එක කියලා. ඒ වගේම statement number 4 එකේ තියෙනවා step in delicious food to suit your taste. ඉතින් දැනට අපිට ඉතිරි වෙලා තියෙන පික්චර්ස් අතරින් පික්චර් D එකේ තමයි මේ ෆුඩ් ගැන සඳහනක් තියෙන්නේ. ස්ටේට්මන්ට් නම්බර් 5 එකේ තියෙනවා be generous help needy patients in hospitals. ඉතින් ඉතිරි වෙලා තියෙන පික්චර්ස් දෙක අතරින් අපිට මේ පික්චර් A එක තමයි මෙතනදී ආන්සර් එක විදිහට ගන්න. බලන්න මේ පික්චර් එකේ දැක්වෙනවා donate කියලා වචනයක්. ඒ කියන්නේ ආධාර කරන්න. donation කියලා අපි හඳුන්වනවා ආධාරය. ඉතින් මේ පික්චර් එකේ දැක්වෙන්නේ ආධාර ලබා දෙනවා වගේ. ඉතින් මෙතන ඇක්සිඩන්ට් එකක් වශයෙන් දකින්න තිබෙන ඒ වගේම අපිට ඉතිරි වෙලා තිබෙන අවසාන ස්ටේට්මන්ට් එක සහ පික්චර් එක වෙන්නේ පික්චර් C go slow accident prone area. ඉතින් අනතුරු බහුල ප්‍රදේශයක් කියන එක තමයි මේ accident prone area කියන එකෙන් හඳුන්වන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයද්දී ඔයා මේ ස්ටේට්මන්ට් වල තේරුම සම්පූර්ණයෙන්ම දන්නේ නැති වුණත් මේ එක වචනයක් එක වර්ඩ් එකක මීනින් එක ඇසුරින් ඔයාට හොයාගන්න පුළුවන් මැච් කරලා මොකක් ගැනද මේ පික්චර් එකේ තියෙන්නේ ඒ වගේම මේ ස්ටේට්මන්ට් එකේ සඳහන් වෙන්නේ කියලා.